ආයුබෝවන් කියලා ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට රිවිව් කරලා අන්බොක්ස් කරන්න ගෙනල්ලා තියෙන්නේ Wi-Fi adapter එක. ඉතින් මේ Wi-Fi adapter එක රුපියල් 1000ක් වගේ මුදලක් තමයි මට උනේ. මම මේක shop එකකින් තමයි ගත්තේ. ඔයාලට දරාස් එකකිනුත් ගන්න පුළුවන් මේ වගේ Wi-Fi adapter. ඉතින් දැන් අපි මේක අන්බොක්ස් කරමු. හරි ඉතින් යාළුවනේ අපි මේක අන්බොක්ස් කරන්න කලින් මේ පෙට්ටිය කිව්වේ මේකේ මොනවද සදාහන් වෙන්නේ කියලා බලමුකෝ. මේකේ සදාහන් වෙනවා USB 2.0 wireless කියලා. එතකොට මේ තියෙන මේ පෝට් එක USB 2.0 කියන එකට තමයි හයිට් වෙන්නේ. Mbps 300. ඒ කියන්නේ ඔයගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක Mbps 300කට වැඩි යනවා නම් ඔයගේ කම්පියුටර් එකකට Mbps 300ක වේගයක් ගන්නත් පුළුවන්. 802.11n කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන Wi-Fi කියලා ගහලා තියෙනවා. තව 8.2.11 BGN කියලා ගහලා තියෙනවා. ඒක ගැන නම් මම දන්නේ නැහැ හරියටම කියන්න ඔයාලට මොකක්ද කියලා. ඉතින් මෙතන ගහලා ස්පෙસિෆිකේෂන් කියලා ඒකේ ගොඩක් ගහලා තියෙනවා ෆ්‍රීකවෙන්සි එක. එහෙම ගොඩක් ගහලා තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති සමහර විට. මම ටිකක් තව ලං කරන්නම්. ඔයාලට ඕන කෙනෙක් ඉන්නවනම් කියව ගන්න. ඉතින් මේකේ අඩංගු වෙන්නේ සිස්ටම් requirements බලමු. available USB 2.0 port එකක් කියනවා. Windows 7 Windows Vista XP 2000 Linux 2.4 later කියලා තියෙනවා. Linux වලටත් මේක support කරනවා. ඒ කියන්නේ යාළුවනේ මේකේ දැන් ඇතුළත් මේකේ අඩංගු වෙන්නේ මොනවද කියලා බලුවොත් පැකේජ් එකේ contents USB 11n adapter එකයි quick installation guide එකයි drivers CD එකයි. ඒ ඇත්තටම කියනවා නම් කලින් මම my computer මේකට අවශ්‍ය drivers ටික දාගත්ත යාළුවනේ. ඔයාලට එතකොට install කරන part එක ඉක්මනට ඔයාලා නිකන් කියලා දෙන්න විතරක් පුළුවන් හින්දා my computer එක ටිකක් පරණ හින්දා drivers install වෙන්න වෙලා යනවා. ඉතින් අපි දැන් මේක මේ විදිහට ගලව ගමු යාළුවනේ. මෙන්න මේ විදිහට. ඉතින් මේක මෙහෙම ඇරිය ගම යාළුවනේ. මේ පිටිපස්ස තමයි පේන්නේ අපිට ඒකම. අපි මේකත් මෙන්න මෙතන Wi-Fi කියලා ගහලා තියෙනවා. ඉතින් මම මේකත් මෙහෙම කරලා ගමු. ඉතින් යාළුවෝ ඔයාලට පේනවා දිලිසෙයිද දන්නේ මේක CD DV එක US wireless USB adapter කියලා ගහලා driver manual එකත් මේකේ මුළු යාළුවෝ තියෙනවා. එතකොට CD එක වගේ එකට දැම්මයින් පස්සේ තමයි මේක එන්නේ. ඉතින් අපි ඒකත් පැත්තකින් තියාගමු. ආයි මේක මේ විදිහට අයින් කරගෙන ආයි මේක එකපාර එළියට ගමු යාළුවනේ. ඉතින් මේක මෙහෙම ගත්තන් පස්සේ අර කලින් කියුව එකම තමයි තියෙන්නේ. ඉතින් අපේ ඇඩැප්ටර් මෙන්න මෙතන මෙහෙම රැඳුමක් වගේ තියෙනවා. එතන හිර වෙලා තිබ්බා. ඉතින් මේකෙත් ගාල්න 802.11n මං හිතන්නේ මේකේ වර්ග වෙන්න ඇති ඒ ගහලා තියෙන යාළුවනේ. මම drivers install කරලා තියෙනවා Realtek කියන brand එක තමයි මේක. මම drivers ටික download කරන්න අමාරුත් වුණා. ඉතින් අපි දැන් මේක කම්පියුටරේට කනෙක්ට් කරලා කොහොමද මේ CD එක කරා drivers ලේසියෙන්ම අපේ කම්පියුටරේට download කරගන්නේ කියලා බලමු. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මම මගේ PC එක ළඟ තමයි ඉන්නේ. දැන් මම adapter එක ගත්තා. මේ තියෙන්නේ මගේ adapter එක. දැන් අපි බලමු දැන් මේකේ පෙන්නනවනේ මේ ගහලාද නැද්ද කියලා. මෙන්න මේකේ ගහලා නැහැ. ඉතින් දැන් අපිට මේ drivers ලේසියෙන් install කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. දැන් අපි drivers install කරන කලින් මේ තියෙන අපේ CD එකනේ. ඒක අපේ CD ROM එකට දාගන්න ඕන. හරි ඉතින් යාළුවනේ දැන් මම ඔයාලට මේ CD එක කොහොමද මේකට දාන්නේ කියන්නේ යන්නේ. ඉතින් අපි කොහොමද දන්නේ CD දාන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම නෙමෙයි යාළුවනේ මේක දාන්නේ මෙන්න මේ අතර තමයි දාන්න ඕනේ. ඒකත් දන්න ඕනේ. මේ ලොකු CD ඔයාලා බලන්න ඇති මේ චූටි CD එක කොහොමද මේකට දාන්නේ කියලා. ඉතින් මෙන්න මේ චූටි කට්ටයක් පේනවද? එන්නේ ඒකට සෙට් වෙන විදිහට තමයි අපි මේකට දාන්න ඕන. ඉතින් මේක මෙන්න මේ විදිහට තද වෙන්න තියලා අපේ PC එකට මෙන්න මේක මේ විදිහට යවන්න තියෙන්නේ. ඉතින් ආයේ මම එකපාරක් ඔයාලට පෙන්නන්න. එළියට මෙන්න මේ විදිහට තියන්න ඕන. ඊට පස්සේ මේ CD එක මෙන්න මේ විදිහට යවන්න. හරි ඉතින් යාළුවනේ CD එක දැම්මයින් පස්සේ අපිට CD එක ඕපන් කරාම මේ වගේ ෆෝල්ඩර් දෙකක් තමයි එන්නේ.
ඉතින් මෙන්න මේ ෆෝල්ඩර් දෙක. ඉතින් යාළුවනේ මම ඔයාලට CD එක දැම්මයින් පස්සේ කරන්න දෙයක් කියන්න. මේ ෆෝල්ඩර් දෙක තියෙනවා යාළුවනේ මේ දෙක මෙහෙම අරන් කොපි කරගන්න. කොපි කරගත්තන් පස්සේ ඔයාලට ලේසි වෙනවා මේක ඔයාලා ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා හරි මෙන්න මේක මේ විදිහට පේස්ට් කරන්න. එතකොට යාළුවනේ ඔයාලා හිතන්නකෝ මැද්දේදී ඔයාලා මේක ඉන්ස්ටෝල් කරගෙන ඉන්නවා කියලා. එතකොට ඔයාලගේ ඉන්ස්ටෝලේෂන් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මැද්දේදී ඩිස්ක් එක රීඩ් කරන්න නැති වුණා කියන්නකෝ. ඒත් ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැහැ. DVD එක අයින් කරලා උනත් දාන්න පුළුවන් ඔයාලට. ඉතින් දැන් මම මේක ලොකු කරගෙන දැන් මම මෙතන Realtek MediaTek කියලා තියෙනවා. මම MediaTek එක තමයි පාවිච්චි කරන්නේ. මෙතන එකක් තියෙනවා. අපි මේක දාමු. ස්පීකර් එකේ පොඩි අවුලක් තියෙනවා යාළුවනේ. මෙතන Wi-Fi කියලා තියෙන යාළුවනේ. ඒක එකපාරක් ඕවර්. දැන් මෙතන Mac OS එකට මේක සපෝට් නේ. Linux iMac වෙනත් version එකක් මේ Linux. ඉතින් අපි Windows නේ. අයින් අපි Windows double click කරලා මෙන්න මේ තියෙන setup එක double click කරගන්න ඕන. ඉතින් දැන් අහනවා මේ do you want allow following program make change this computer කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දෙන්නේ මේක වෛරස් එකක් මොකුත් නෙමෙයිනේ. මෙන්න මේ විදිහට මෙතනට yes කියන එක දෙන්න. ඉතින් මේක ටික වෙලාවක් load වෙනවා යාළුවනේ. දැන් නම් මගේ drivers ටික uninstall කරන්න කියලා තමයි මේකෙන් අනිවාර්යයෙන් වෙන්න ඕනේ යාළුවනේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක වැටෙයිද කියලා. ටික තීරේ හෙල්ලෙනවා නම් ගණන් ගන්න එපා යාළුවනේ. මම තනියම අද රෙකෝඩ් කරන්නේ ඒකයි. දැන් ඉතින් යාළුවනේ මෙතන remove all දුන්නාන් පස්සේ මට ආයෙ drivers ටික දාගන්න වෙනවා. ඒ හින්දා මම මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ මේකේ user agreement කියලා ඒක වෙනවා. ඒ හින්දා ඔයාලට ඒවා ටික accept කියලා දීගෙන යන්න තියෙන ඔයාලට. ඉතින් මේක තප්පර ගානකින් ඔයාගේ fast computer එක slow වුණත් download වෙනවා. ඉතින් මම drivers ටික කපන්න යන්නේ. ඉතින් මට ආයෙ දාගන්න වෙන හින්දා ඉතින් ඔයාලගේ මේ drivers ටික CD එකෙන් drivers වැඩ කරේ නැත්තම් පල්ලෙහා comment එකේ දාන්න. අනේ මගේ drivers ටික වැඩ කරේ නැහැ Wi-Fi adapter එක කොහොමද මේක වැඩ කරගන්නේ කියලා. ඉතින් දැන් මම drivers දාලා තියෙන ඉඳලා අපි දැන් මේක computer එකට plug කරගමු. එතකොට කොහොමද computer එකට වැඩ වෙන්නේ කියලා බලන්න. හරි ඉතින් යාළුවනේ දැන් මම computer USB port එකක් හොයාගත්තා. දැන් අපේ adapter එකේ තියෙන හරි පැත්ත බලා ගන්න යාළුවනේ. දැන් මේ පැත්ත තමයි මේකට set වෙන්නේ. අපි ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේක මේ විදිහට ගහනවා. මේකේ ඇන්ටනා තියෙන ජාජිකුත් තියෙනවා යාළුවනේ. කඩේ කිව්වේ මේක ගොඩක් ෆාස්ට් කියලා ඒ හින්දාම තමයි මම ගත්තේ. දැන් මම සති දෙක තුනක් මේක යූස් කරපු හින්දා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හින්දා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේක ගන්න කියලා. දැන් අපි බලමු මෙතන දැන් හරියම වෙනස් වෙන්න ඕන. අපි බලමු ඒක වෙනස් වෙයිද කියලා. එතකොට මම පොඩි බඩුවක් කරනවා. ඒක ලස්සනට හදාගත්තා. ඔව් ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙහෙම කණු වගේක් තියෙනවා. ඉතින් මගේ router එකට connect වුණා ASUS ROG 5G කියලා මම name එක change කරලා තියෙන්නේ. අපි මේ adapter එකපාරක් ගන්නවා. එතකොට ඒක යනවා. දැන් background no connection available කියලා. ඔන්න මම adapter එකපාරක් කාය ගන්නවා. ඉතින් ඔයාලට on board මගේ Wi-Fi නැහැ කියලා පෙන්නන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. දැන් තාමත් එහෙම තියෙනවා. බලමු ටික වෙලාවක්. ඒක වෙනස් වෙයිද කියලා. දැන් අනිවාර්යයෙන් වෙනස් වෙන්න බෑ. ඔයා මේ drivers download කරන්නත් මේක පාටම ගැහුවා ගමන් මේ adapter එක වැඩ කරන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඔයා කඩෙන් ගත්තා 3D එක්කම අල්ල විසික් කළා driver ඒක පාට pen එක ගහපු ගමන් වැඩ කරන්නේ නැහැ අනික. ඉතින් දැන් දැක්කද යාළුවනේ ඒක automatically වෙනස් වුණා. දැන් ඔයාලට ඕන පෙන්නන දැන් මේ අවට තියෙනවා. සමහර වෙලාවට දැන් අපේ phone එකට අහු වෙන්නේ නැති router යාළුවනේ මේ computer එකට අහු වෙනවා. ඉතින් ඒක ලොකු benefits එකක් router එක එහාගේ නෝ තිබ්බලා මෙහාගේ නෝ කෙලවරේ තිබ්බත් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඉතින් මම මේ router එක connect කරලා පෙන්නන්නම්කෝ. දැන් මගේ router එකේ මම password එක change කරන්න යන්නේ නැහැ යාළුවනේ බොරුවට. මෙතනින් දැන් ඉතින් මේක යනවා යාළුවනේ. ඉතින් දැන් මම මේක මේ විදිහට open කරගත්තා. කලින් ඒක එනවා යනවා ඒ වගේ එකක් වුණා වෙලාවකට පොඩි අවුලක් තියෙනවනේ computer වල ඉතින්. දැන් ඉතින් automatically මගේ router එක connect වෙනවා. මේක auto connect කියලා දෙන්න දෙනවා. මෙන්න මේ properties වලට ගියා හැකි. මේක තියෙනවා. දැන් ඉතින් මම මේක වෙනත් router එකක් අපේ නෑ connect කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. pin number
මේ රවුටර් එකේ තියෙනවා පින් අංකය. ඒක බලන්න මෙතනින් ගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ පින් අංකය ගහන්න. ඉතින් මම මේක දැන් මගේ රවුටර් එක නෙමෙයි යාළුවනේ. ඒ හින්දා බෑ දැන්. ඉතින් මේ විදිහට තමයි දැන් මේ වැඩේ කරගන්න යාළුවනේ. ඉතින් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එකේ ගෙන වීඩියෝ හොඳයි නම් ටෙක් බ්‍රෝ ලංකා YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. Wi-Fi adapter එකක් අරගෙන ඔයාලට හරියට drivers download කරගන්න බැරි වුණා නම් ඔයාලට මම අලුත් drivers වීඩියෝ එකක් ගෙන්නන්න download කරගන්න Wi-Fi drivers. ඉතින් ඔයාලට පල්ලෙහා comment එකේ Wi-Fi drivers download කරන වීඩියෝ එක දාන්න කියලා comment එකක් විතරයි දාන්න තියෙන්නේ. නැත්තම් මේ වීඩියෝ එක like 50ක් දාන්න. එතකොට මම මේක අනිවාර්යයෙන්ම කරනවා. එහෙනම් අපි අලුත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.